අපි බොහෝ දෙනා දවසින් දවස වැඩ කරනවා, මහන්සි වෙලා වැඩ කරනවා, කොච්චර වැඩ කරත් එකම තැන. එකම ප්‍රශ්නය, එකම සැලරි එක, එකම ස්ට්‍රෙස් එක. මේකට හේතුව ලක් එකවත් එඩියුකේෂන් එකවත් නෙමෙයි. ප්‍රධානතම හේතුව තමයි ඔයාගේ මයින්ඩ්සෙට් එක. අපි අද කතා කරන මේ වීඩියෝ එකේ මේ ගැන කියනවා රිච් මයින්ඩ්සෙට් එකක් සහ පුවර් මයින්ඩ්සෙට් එකක් තියෙන පුද්ගලයන් අතර තියෙන ප්‍රධානතම වෙනස්කම් පහක් කතා කරනවා. මේක ඔයා අවධානයෙන් අහගෙන හිටියොත් ඔයාගේ මයින්ඩ් එකට දාගත්තොත් එහෙම ඔයාට දැනගන්න පුළුවන් ඔයාට තියෙන රිච් මයින්ඩ්සෙට් එකක්ද එහෙම නැත්නම් පුවර් මයින්ඩ්සෙට් එකක් කියන එක හරියටම දැනගන්න පුළුවන්. අපි වීඩියෝ එකට දිගටම නෙවෙයි. පළවෙනි එක තමයි money perspective. ඒ කියන්නේ මුදල් ගැන හිතන විදිහ. රිච් මයින්ඩ්සෙට් එකක් තියෙන කෙනා හැමතිස්සෙම බලන්නේ මේක ටූල් එකක් විදිහට. ඔහු බලන්නේ මේ මුදල් වලින් තවත් මුදල් හදාගන්නේ කොහොමද කියලා. එක්සැම්පල් එකක් විදිහට රුපියල් 10000ක් හම්බුනොත් එහෙම මේ 10000ම වියදම් කරන්නේ නැතුව ඒකෙන් ගණන ඉන්වෙස්ට්මන්ට් වලට යවනවා. එහෙම තමයි රිච් මයින්ඩ්සෙට් එකක් තියෙන කෙනා වැඩ කරන්නේ. නමුත් පුවර් මයින්ඩ්සෙට් එකක් තියෙන කෙනා හිතන්නේ මනි එන්නේ ජොබ් එකෙන් කියලා. එයා හිතන්නේ ජොබ් එක නැති වුණොත් ඉන්කම් එකකුත් නැහැ කියලා. මෙයා ජීවිත කාලෙම ප්‍රෙෂර් එකේ තමයි ජීවත් වෙන්නේ. ස්ට්‍රෙස් එකේ තමයි ජීවත් වෙන්නේ. මොකද මෙයාට තියෙන පුවර් මයින්ඩ්සෙට් එකක් නිසා. දෙවෙනි එක තමයි assets සහ liabilities. ආදායම් සහ වියදම්. රිච් මයින්ඩ්සෙට් එකක් තියෙන කෙනා මුලින්ම හිතන්නේ මට ආදායම් දෙන්න දේ මොකක්ද කියලා. ඒක බලලා ඔහු කාමරයක් කුලියට දෙනවා. එහෙම නැත්නම් එයා කැමරයක් අරන් රෙන්ට් එකට දෙනවා. නැත්නම් ඉඩමක් අරගෙන වගා කරපු ඉඩමක් අරගෙන ඒකෙන් ආදායම ගන්නවා. මෙන්න මේවා තමයි ඇසෙට්. මේවා තමයි වත්කම් විදිහට ගන්න පුළුවන්. නමුත් පුවර් මයින්ඩ්සෙට් එකක් තියෙන කෙනා ලයබිලිටිස් මිලදී ගන්නවා. එයා දවස ගානේ ෆෝන් මාරු කරනවා. එහෙම නැත්නම් එයා ෂෝ එකට කාර් එකක් ගන්නවා. මෙන්න මේ වගේ දේවල් තමයි එයා කරන්නේ. එතකොට වෙනස තමයි රිච් මයින්ඩ්සෙට් එකක් තියෙන කෙනා හැමතිස්සෙම පර්ස් එකට සල්ලි ගේනවා. පුවර් මයින්ඩ්සෙට් එකක් තියෙන කෙනා හැමතිස්සෙම පර්ස් එකෙන් එළියට සල්ලි දානවා. ඒකම තමයි ඔපචුනිටිස් බලන විදිය. රිච් මයින්ඩ්සෙට් එකක් තියෙන කෙනා හැමතිස්සෙම ඔපචුනිටිස් දකිනවා. එයා බලනවා මේක අවදානම ගන්නවද කියලා. අවදානම කරගෙන වැඩේට බහැලා එතන වැරදුනොත් එහෙම එයා එතනින් පාඩමක් ඉගෙන අරගෙන නැවතත් ඒක දිගටම කරගෙන යනවා. එක්සැම්පල් එකක් විදිහට YouTube එකේ channel එකක් පටන් ගන්නවා. මේක පටන් ගන්න මෙයා හිමින් සැරේ තමයි ඉම්ප්‍රූව් වෙන්නේ. එඩිටින් ඉගෙන ගන්නවා, වීඩියෝ කරන විදිහ ඉගෙන ගන්නවා, මෙයා අදහස් ගන්නවා, ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. මෙන්න මේ විදිහ තමයි රිච් මයින්ඩ්සෙට් එකක් තියෙන කෙනා හැමතිස්සෙම වැඩ කරන්නේ. පුවර් මයින්ඩ්සෙට් එකක් තියෙන කෙනා මේක ගොඩක් බරපතලයි කියලා හිතලා මෙයා අවදානමක් ගන්නෙ නෑ. හරි වෙලාවක් යනකම් බලන් ඉන්නවා. නමුත් පර්ෆෙක්ට් ටයිම් එකක් හොයලාකවත් තියෙන්නේ නැහැ. එයා දිගටම ෆේල් වෙනවා. හතරවෙනි වෙනස්කම තමයි ඉන්කම් සෝසස්. රිච් මයින්ඩ්සෙට් එකක් තියෙන කෙනා එයා සැලරිය මත ඩිපෙන්ඩ් වෙන කෙනෙක් නෙමෙයි. එයා සැලරියට හම්බ වෙනවා. ඊට පස්සේ සයිඩ් බිස්නස් එකක් එයා හදා ගන්නවා. සයිඩ් ඉන්කම් එකක්. ඊට අමතරව එයා ෆියුචර් ප්ලෑන් එකකුත් හදා ගන්නවා මුදල් හම්බ කරන්න. එතකොට එක්සැම්පල් එකක් විදිහට ටීචර් කෙනෙක් ගත්තොත් එහෙම මෙයා ජොබ් එක කරනවට අමතරව තව එයා නෝට්ස් ලියලා ඔන්ලයින් නෝට්ස් සෙල් කරලා ගාණක් හොයාගන්නවා. එතකොට ඔෆිස් එක වැඩ කරන කෙනෙක් එයා ෆොටෝග්‍රැෆර් කෙනෙක්. ජොබ් එක කරන ගමන් එයා ෆොටෝග්‍රැෆින් කරනවා. නැත්නම් YouTube channel එකක් ආරම්භ කරලා එතනින් ඉන්කම් එක ගොඩනගවා ගන්නවා. අන්න ඒ වගේ රිච් මයින්ඩ්සෙට් එකක් තියෙන කට්ටියට මෙන්න මේකේ ඉන්කම් සෝසස් පොසිටිව් බලපාන. එතකොට පුවර් මයින්ඩ්සෙට් එකක් තියෙන කෙනාට මොකද වෙන්නේ? එයා හිතන්නේ සැලරි එක විතරයි ඒක තමයි එයාට තියෙන එකම ඉන්කම් එක කියලා. එයාට සැලරි නැතුනොත් එතකොට කම්පැනි වහලා දැම්මොත් එහෙම එයාගේ මුළු ජීවිතේම නැති වෙලා යනවා. අන්න ඒ විදිහ තමයි අර පුවර් මයින්ඩ්සෙට් එකේදී එයා හිතන්නේ. අවසාන හැබිට් එක තමයි ස්පෙන්ඩින් හැබිට්. සල්ලි
වියදම් කරන හැබිට් එක පුරුද්ද. මේකෙදී රිච් මයින්ඩ් සෙට් එකක් තියෙන කෙනා මොකද කරන්නේ? එයා මුලින්ම සල්ලි එන ඒවා ඉන්වෙස්ට් කරනවා. කොහේ හරි ඉන්වෙස්ට් කරනවා. ඊට පස්සේ ඒ ඉන්වෙස්ට් කරලා ඒ එන සල්ලි එයා සේව් කරනවා. ආරක්ෂා කරගන්නවා. සේව් කරගෙන ඊට පස්සේ තමයි එයා එන්ජොයි කරන්නේ. ඒ වගේම තමයි පුවර් මයින්ඩ් සෙට් එකක් තියෙන කෙනා. එයා සැලරි එක ආපු ගමන් මුලින් වේදම් කරනවා. අත්දැකීම් කරලා වේදම් කරනවා. කිසිම දෙයක් තියාගන්නේ නැහැ. එතකොට බිල්ස් ගෙවනවා, පේමන්ට් ගෙවනවා, ඒ ටික කරනවා. හොඳට කාලේ බිල එන්ජොයි කරනවා. පස්සේ මාසෙ අන්තිම වෙද්දි 7-5ක්වත් නැතුව අනුන්ගෙන් සල්ලි ඉල්ලගෙන තත්ත්වයටපත් වෙනවා. රිච් මයින්ඩ් එක ඔයාව ඔයාගේ ජීවිතේ හදනවා. ඒ වගේම පුවර් මයින්ඩ් සෙට් එක ඔයාගේ ලයිෆ් එක සර්වයිව් කරනවා විතරයි. ඔයා මෙන්න මේ කතා කරපු වෙනස්කම තේරුම් ගත්තොත් ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේ අද ඉඳලම වෙනස් කරගන්න. ඔයාගේ වෙනස පොඩි වුණත් ඒකෙන් ලැබෙන රිසල්ට් එක ලොකු දෙයක් වෙයි. අවසාන වශයෙන්ම කියන්න ඕනේ අපේ channel එක තාම subscribe කරලා නැත්නම් අපේ Smart Theory Tamil එක subscribe කරන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. ඔයාලට වැදගත් වෙන ගොඩාක් වීඩියෝස් දිගටම මම අරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලට අවශ්‍ය වීඩියෝස් තියෙනවා පහලින් කමෙන්ට් එකක් දාන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. මම ඔයාලට ඒකටත් accept කරනවා.